Hello. Hi, welcome to my YouTube channel. මගේ නම ජානි. ඉතින් කොහොමද ඔයගොල්ලෝ ඔක්කොමල්ලා හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් අද ඉරිදා දවසක් අපි චුට්ටක් එළියට ආවා. පේනව නේද? වින්ටර් සීසන් එක ඉවර වුණා විතරනේ. දැන් ස්ප්‍රින්ග් එක ස්ටාර්ට් කරලා තියෙන්නේ. ඉතින් මේ ගස්වල කොළයක්වත් නැහැ. ඉතින් හරිම පාළුයි. ඔය ඉන්නේ අපේ ජානයි චේතනුයි. ඉතින් අපි ඔක්කොමල්ලා එකතු වෙලා පොඩ්ඩක් shopping කරන්න කියලා තමයි අද යන්නේ. අපි ඉස්සෙල්ලම home sense එකට පොඩ්ඩක් ගියා. ඉතින් ඔය අපි ඔය නම් ඇතුල් වෙන්නේ මේගොල්ලෝ මාෂල් එක පැත්තෙන්. මාෂල් එක clothing store එකක්. ඉතින් ඊට පස්සේ එහා පැත්තේ එතනම merge කරලා home sense එක තියෙනවා. ඉතින් අපි එතනට ගිහිල්ලා බැලුවා අපිට මොනවද ගන්න තියෙන්නේ කියලා. අපි මගේ කිචන් එකට ඕන පොඩි බඩු වගේක් ගන්න හිතාගෙන තමයි ආවේ. ඔන්න ඉතින් ඔහොම ආව වැඩේ පැත්තකට දාලා ෂොප් එක වටේම මට ඕන නැති බඩු බල කැරකිලා අන්තිමට මං ගන්න ඕන බඩු ටික බලන්න ඔන්න මං ආවා. ඉතින් මට පොඩි පොට්ස් වගේක් ගන්න ඕන වෙලා තිබ්බා. මෙතන මට පෑන් එකකුත් ඕන වෙලා තිබ්බා. ඉතින් ඔන්න මට දැක්ක ගමන් මෙතන තියෙන මේ ග්‍රේ පෑන් එකට හිත ගියා. ඒක හොඳයි කියලා හිතුණා. කලර් එකත් ලස්සනයි. ඒක ඩොලර් 30ක් වගේ. 29.99ක්. ඉතින් ඊට පස්සේ මම ඒක ගත්තා. ඔය වගේ තව පොඩි පොට්ස් වගේක් ගත්තා. ඉතින් මට ඕන බඩු සෑහෙන්න උතනින් මට හොයාගන්න පුළුවන් වුණා. හොඳ කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් ඔහොම කැරකිලා මේ මට ඕන ටික මං කොහොම හරි හොයාගත්තා. ඒත් නෑ සමහර ඒවා මට හම්බුනේ නැහැ. ඊට පස්සේ මං ඒවා හිතුවා මේ මං IKEA එකෙන් බලනවා කියලා. සමහර දේවල් මට ඕන විදිහටම තිබ්බේ නැහැ. ඉතින් ඒවා ඊට පස්සේ IKEA එකෙන් ගිහිල්ලා බලනවා කියලා හිතුවා. හැබැයි IKEA එකට වැඩිය මෙතන පොඩක් හොඳ කලෙක්ෂන් එකක් තියෙනවා. ටිකක් ලේටස්ට් ඩිසයින්ස් තියෙනවා. අතන ඉතින් හැමදාම තියෙන එකම බඩු මුට්ටු ටිකමනේ තියෙන්නේ.
I like playing petty back on. Yeah, don't need to. Shaka How's that? මෙන්න මෙතන තියෙන මේ බ්ලැක් කෝප පිගන් සෙට් එකට නම් මට හිත ගියා. මම හිතනවා එතනින් කෑලි 4-5ක් වගේ ගත්තා. මේක පොඩ හරම් ජල අහනේ ඉතින් ආවේ මට ඕන බඩු ටික ගන්නනේ. ඉතින් අපේ ගෙදර අයටම හරි කම්මැලි මාත් එක්ක. ඒක වෙලාවකට හොයාගන්නත් නැහැ. මගේ කාට් එකත් අරගෙන ඒගොල්ලෝ මාරු වෙලා කොහේ ඉන්නවද කියලා මම එක වෙලාවකට බඩු ටික උස්සගෙන යාළව හොය යනවා. ඉතින් ඔන්න ඔය වගේ පොඩි කොටන් කෑලි ඔය වගේ ඒවා තියෙනවා. ඉතින් මේ ඩොලර් 16යි 20යි ඔය වගේ. This one's better. මේ තියෙන්නේ මේ දවස්වල පිස්සුවක් තියෙන මෙන්න මේ කලර් එකට දාන්නේ
ඔන්න ඉතින් අපි ඔය විදියට හෝම් සෙන්ස් එකේ shopping කරලා ඉවර කරා. මම ඉතින් බොරුවට හරි කැරකින්න ආස වුණාට පොඩි දෙන්නට ඉතින් දැන් කම්මැලි. එයාලට ඕනේ දැන් ගෙදර යන්න. අනිත් එක තමයි දැන් ඊස්ටර්ත් ළඟයිනේ. මෙන්න මෙතන ලස්සන ඊස්ටර් ඩෙකෝස් වගේක් දාලා තිබ්බා. ඊස්ටර් එග්ස්, ඊස්ටර් බනීස්ලා ලස්සන හරිම කියුට් ඩෙකෝස් වගේක් මෙන්න මෙතන තිබ්බා. Look at that Easter egg. යන්නේ දැම්ම නංගා. ඊට පස්සේ අපි එහෙමම වෝල්මාර්ට් එකට ආවා. වෝල්මාර්ට් එකට එද්දී නම් පොඩි බඩගින්නක් තිබ්බා. ඊට පස්සේ අපි වෝල්මාර්ට් එකට ගිහිල්ලා පොඩි ස්නැක් එකක් එහෙම අරගත්තා. ස්නැක් එකක් එහෙම අරගෙන ඊට පස්සේ තමයි ආයෙ වෝල්මාර්ට් එකේ shopping කරන්න පටන් ගත්තේ. මම වෝල්මාර්ට් එකට ආවේ මට KitchenAid බ්‍රෑන්ඩ් එකෙන් හෑන්ඩ් බ්ලෙන්ඩ් එකකුයි ස්ටෑන්ඩ් මික්ස්චර් එකකුයි බලන්න. ඒක මට හම්බුණාට මට ඕන කලර් එක තිබ්බේ නැහැ. හරිම ඩිසපොයින්ටඩ්. අපි ඉතින් ඊට පස්සේ ගෙදර යන්න පිටත් වුණා. දැන් නම් දවල් වෙලා හොඳටම කට්ටියටම බඩගිනි. ඊට පස්සේ පොඩි කට්ටිය ඒගලන්ට සබ්මරීන් කන්න ඕනේ කිව්වා. ඉතින් ඊට පස්සේ අපි ෆයර් හවුස් කියලා රෙස්ටොරන්ට් එකකට ගිහිල්ලා එයාලට සෑන්ඩ්විචස් ඕඩර් කරගෙන එයාලට නෙමෙයි අපි ඔක්කොමල්ලටම සෑන්ඩ්විචස් ඕඩර් කරගෙන එයාලට එතන කන්නත් බෑ කිව්වා. අපි ඉතින් ඒවත් අරගෙන ගෙදර ගියා. ඉතින් මම මෙතනින් අපේ vlog එක ඉවර කරනවා. ඔයගොල්ලෝ හැමෝටම බලන් හිටියට thank you. අනිත් එක මතක් කරලා අපේ channel එක subscribe කරන්න, අපේ journey එකත් එක්ක එකතු වෙන්න. ලබන සතියේත් මම අනිවාර්යයෙන්ම ලස්සන family vlog එකක් අරගෙන එනවා. ඉතින් එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. Much love. අපි ඉතින් ඊට පස්සේ ෆයර් හවුස් කියන රෙස්ටොරන්ට් එකට ඇවිල්ලා සබ්මරීන්ස් ඔක්කොම අල්ලට ඕඩර් කරගත්තා. අනිත් එක එයාලට ඔතන කන්නත් බෑ. දැන් ඇවිදලා මහන්සි ගෙදර ගිහිල්ලා කමු කියලා කිව්වා. ඉතින් අපි ඔහොමම ටේක් අවේ අරගෙන කට්ටියම ගෙදර ගියා.
ඉතින් මම මෙතනින් අපේ බ්ලොග් එක ඉවර කරනවා. නෙක්ස්ට් වීක් එකෙත් අනිවාර්යයෙන්ම ෆැමිලි බ්ලොග් එකක් අරගෙන මං එනවා. ඉතින් එතකන් අපේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. අපේ journey එකත් එක්ක ඔයගොල්ලෝ එකතු වෙන්න. එතකන් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ඉන්න. ගිහිල්ලා එන්න. much love.